Hi, good morning. ස්වීඩන් කන්ට්‍රි එකට ෆෙබ් ඉන්ටේක් ඕපන්ද? Good morning. දැන් ඉඳන්ම apply කරන්න පුළුවන්. Hi. ස්වීඩන් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට අවශ්‍ය ඩොකියුමන්ට්ස් මොනවාද? Hi. CV එකයි, passport එකයි, education certificates උයි, ෆොටෝ එකකුයි තිබ්බොත් අපිට apply කරන්න පුළුවන්. තලනිකා ස්වීඩන් ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එකට ඇප්ලයි කරන්න වයස් සීමාවක් තියෙනවද? එහෙම නිශ්චිත වයස් සීමාවක් නැහැ. සෙවමිනි ඔව්. ස්වීඩන් ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එකට සාමාන්‍යයෙන් බජට් එක කොච්චර විතර යනවද? තනියම apply කරන කෙනෙක්ට නම් ලක්ෂ 24කට වගේ වැල්ටික් කරගන්න පුළුවන්. ෆැමිලි එකත් එක්කම යනවා නම් ලක්ෂ 28ක් 37කට වැල්ටික් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ෆැමිලි එකත් එක්කම ස්වීඩන් ෆ්ලයි කරන්න පුළුවන්ද? ඔව්, ෆැමිලි එකත් එක්කම apply කරන්න පුළුවන්. Hi හර්ෂ, ස්වීඩන් වල මේ ඉන්ටේක් එකට ඕපන් වෙලා තියෙන ප්‍රෝග්‍රෑම්ස් මොනවද? බැචලස් වලට වගේ මාස්ටර්ස් වලටත් කෝසස් ඕපන් වෙලා තිය. ආදිත්‍ය, ස්වීඩන් වල අපිට ස්ටඩී කරන ගමන් වර්ක් කරන්න පුළුවන්. ඔව්, ඔයා ස්වීඩන් වල බැචලර්ස් apply කරත් මාස්ටර්ස් apply කරත් ඔයාට work කරන්න chance එක තියෙනවා. වැඩි විස්තර සඳහා Apex Study link අප හා එක්වන්න.